ඔයාලා දන්නවද අවුරුදු 1700කට වඩා පරණ ඉතිහාසයක් තියෙන නත්තල් සීයා රතුසුදු පාටින් අපි දකින්න පටන් අරන් අවුරුදු 100ක්වත් නෑ කියලා. නත්තල් සීයා එහෙමත් නැත්තම් සෙන්ටා ක්ලෝස් කියන්නේ ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ තුර්කියේ ජීවත් වුණ බොහොම කරුණාවන්ත දුප්පත් අයට වගේම ළමයින්ට උදව් උපකාර කරපු තෑගි බෝග දීපු බිෂොප්වරයෙක්. ඉතින් මේ තෑගි බෝග දෙන ට්‍රැඩිෂන් එකට ඉන්ස්පිරේෂන් එක වෙලා තියෙන්නේ මේ සෙන් නිකලස් කියන පියතුමා. ඉස්සර කාලේ ඉඳන් මේ ට්‍රැඩිෂන් එක පැවතුනා වගේම සැන්ටා ක්ලෝස්ගේ ඇඳුම් වෙලා තියෙන්නේ නිල් පාට, කොළ පාට, දුඹුරු පාට වගේ පාටවල් වලින්. ඒත් 1930 එක්තරා කම්පැනි එකක් එයාලගේ බ්‍රෑන්ඩ් එකේ පාට උන රතු සුදු වලින් සැන්ටා ක්ලෝස් පෝස්ටර් එකකට යොදා ගන්නවා. මේගොල්ලොන්ගේ මේ මාකටිං මෙතඩ් එකත් එක්ක මුළු ලෝකෙ පුරාම හැමෝම වගේ සැන්ටා ක්ලෝස් රතු සුදු පාටින් නිර්මාණය කරන්න පටන් ගන්නවා. නත්තල කියද්දී අපිට සැන්ටා ක්ලෝස් මතක් වෙනවා වගේම සැන්ටා ක්ලෝස් කියද්දිම අපිට රතු සුදු නත්තල් සීයා මතක් වෙන තරමටම අපේ හිත හුරු වෙලා තියෙනවා. ඇත්තටම Santa didn't wear red. He was branded red. ඔයාලත් මෙච්චර වෙනසක් කර බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා දන්නවනම් කමෙන්ට් කරන්න.